මේක ස්කූල් බෙල් සිස්ටම් එකක්. මේක ස්කෝල් එකේ සාමාන්‍ය සීමුනාද වෙන එක. එතකොට මෝර්නින් ඇසෙම්බලි එක වගේ ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් රන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේක ගත්තොත් එහෙම මේකේ මෙතන තියෙනවා ඉස්කෝලේ පටන් ගන්න වෙලාව. දැන් මේක හැටියට නම් 7:30 දාලා තියෙන අපිට. එතකොට මේකේ 7:30ට නැතුව අපිට ඕන වෙන වෙලාවක් මෙතන දාගන්න පුළුවන් කැමති නම්. එතකොට ඒ දක්වා එහෙම අපි මේකේ චේන්ජස් එහෙම කරොත් එහෙම මේක සේව් කරන්න ඕනේ මෙන්න මෙතන බටන් එකෙන්. එතකොට අපි හිතමු මම දැනට වෙලාව චේන්ජ් කරොත් එහෙම දැන් මම වෙලාව චේන්ජ් කරා. චේන්ජ් කළා ඔයගොල්ලන්ට මේක දින ස්ටාර්ට් කරන්න. ඒ සින්දුව අපිට ඕන මෙතනින් චේන්ජ් කරන්න පුළුවන්. මෙහෙම දීලා අපිට කැමති සින්දුවකට ඕන චේන්ජ් කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කැමති MP3 ෆයිල් ටයිප් එකක් දාන්න පුළුවන්. එතකොට හැබැයි වැදගත්ම දේ තමයි මේක දැන් ගොඩක් කලා ප්ලේ වෙන නිසා ඉස්කෝලේ පටන් ගන්න අපි මේක ස්ටාර්ට් කරේ උදේ 7ට කියලා. එතකොට විනාඩි 45ක්වත් ප්ලේ වෙන දිග MP3 එකක් තමයි මෙතනට ලෝඩ් කරන්න ඕනි. අපි හිතමු අපිට මේක උදේ ස්ටාර්ට් කරගන්න බැරි වුණොත් එහෙම අපිට මේක දැන් උදේ ස්ටාර්ට් කරොත් එහෙම හරියටම 7:32ට මේකේ ඊළඟට මෙන්න මේ ප්‍රෝග්‍රෑම්ස් ටික රන් වෙනවා. අපි ගත්තොත් එහෙනම් මේකේ මුලින්ම දාලා තියෙනවා බුද්දිස් වර්ෂිප් එකක්, ක්‍රිස්ටියන් ප්‍රේ එකක්, මුස්ලිම් ප්‍රේ එකක්, නැෂනල් ඇන්තම් එක, ස්කූල් සෝන්ග්ස් කියන. ඒතකොට මෙන්න මේ ඕඩර් එක ප්ලේ වෙනවා හරියටම 7:32ට. එතකොට අපි බලමු ඒක වෙනවද කියලා. ඒ බෙල් එක දුන්නා පස්සේ පොඩි හේසි නාදයක් වගේ යනවා. ඒක අපිට ඕන ඒකත් චේන්ජ් කරන්න පුළුවන් මෙතනින්. මෙන්න මෙතනින් චේන්ජ් කරන්න පුළුවන් ඒකත් කැමති MP3 එකට. වැදගත්ම දේ ඒක ප්ලේ වෙන ටයිම් එක තප්පර වලින් මෙන්න මෙතන දාන්න ඕන. එතකොට තමයි මේ ඒක කොච්චර වෙලා ප්ලේ වෙන්න ඕනේද කියන එක මෙයා දැනගන්න. එතකොට ඒකට පස්සේ අපිට තියෙනවා ඊළඟ තව පොඩි බෙල් එකක් ප්ලේ වෙනවා. අන්න ඒකට කාලය තමයි මෙන්න මෙතන තියෙන්නේ. දැන් මම ප්ලේ වෙන්නේ බෞද්ධ එක. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. ඔව් දැන් ප්ලේ වෙනවා ක්‍රිස්තියානි එක. අඌදු බිල් දැන් ප්ලේ වෙනවා මුස්ලිම් ප්‍රේ එක. ඔව් දැන් ප්ලේ වෙනවා නැෂනල් ඇන්තම් එක. ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේකේ මේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එකක් තියෙනවා. ඒක අපිට චේන්ජ් කරගන්න පුළුවන්. දැන් මගේ එකේ නම් මේ බුද්ධ ආගම එකක් දාලා තියෙන්නේ. ඊළඟට ක්‍රිස්තියානියක්. ඕන අපිට පුළුවන් මේක චේන්ජ් කරගන්න. මුලින්ම ක්‍රිස්තියානි හරි මුස්ලිම් හරි කැමති එකකට චේන්ජ් කරලා මේක අපිට කැමති විදිහකට පාසල අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට මේ ආගම් ඕඩර් එක කැමති නම් වෙනස් කරගන්න පුළුවන්. ඒතකොට මේකේ ජාතික ගීය ප්ලේ වෙනවා. ඒ වෙනකොට ඕනම් ජාතික ගීය වෙනකොට වෙන සින්දුවක් දාන්න පුළුවන්. පාසල් ගීතය තමන්ගේ පාසලේ ගීතය MP3 එකක් විදිහට මෙතනට ලෝඩ් කරගන්න පුළුවන්.
එතකොට මේවේ වැදගත්ම දේ තමයි මෙන්න මේවේ කාලයන් හරියටම ට්‍රැක් එකට අදාළව දාගන්න ඕනේ තප්පර වලින්. එතකොට තමයි ඒක හරියටම වැඩ කරන්නේ. එතකොට මෙන්න මේ ගේම්ස් අතර පොඩි ඩිලේ එකක් දීලා දෙනවා. ඒක මම තප්පර දෙකකට දාලා තියෙන. කැමති නම් ඔන්න අපිට ඒක තප්පර 5ක් හරි කැමති විදියකට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒක ඇප්ලයි වෙනවා මේ හැම ඉවෙන්ට් එකක් අතරම ඩිලේ එකට. වෙන වෙනම ඩිලේස් දීලා නැහැ. එතකොට මේක නැවතිලා මේක පටන් ගන්න කොච්චර වෙලා තප්පර ප්‍රමාණයකට පස්සේද කියන එක තමයි මෙතනින් තීරණය වෙන්නේ. එතකොට මේ හැම එකටම ඒක අදාළයි. හරි. අපි දැන් බලමු අපේ මේක පීරියඩ් අනුව වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් බලමු 7:50 බෙල් එක වැඩ කරන විදිය. දැන් මම මේක ස්ටාර්ට් කරලා තියෙන්නේ 7:50ට මේ බෙල් එක වදිනවද කියලා අපි බලමු. මේ ඔබේ පළමු වන කාලච්ඡේදයේ ආරම්භයයි. இந்த நாள் இனிய நாளாகட்டும். ඒතර මේ විදිහට එක බෙල් එකට අදාළව සවුන්ඩ්ස් මම දීලා තියෙනවා මේකේ. ඒ ඇරෙන්න අපිට පුළුවන් ඕනනම් කැමති නම් ඒවා චේන්ජ් කරගන්න ඉස්කෝලේ අනුව තමන් කැමති විදිහකට ඒ දේවල් චේන්ජ් කරගන්න පුළුවන්. ඊට අදාළ වෙලාවල් තියෙනවා මෙතන උදේ පිරිට 7:50 8:30 ඕනනම් මට ඒවා වෙනස් කරගන්න පුළුවන් කැමති විදිහට වෙනස් කරලා සේව් කරගන්න පුළුවන්. එකපාරට සේව් කරාම මේක ඊළඟ පාර ලෝඩ් වෙනකොට ඒ ඔක්කොම පැරාමීටර්ස් ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට මේකේ ඉන්ටර්වල් එකට අදාළව මේ තියෙන 5 වෙනි එක කියලා දාලා තියෙන. එතකොට මේ 10:30ට ඉන්ටර්වල් එක පටන් ගන්න එක. ඒකට අදාළව නම් මම නෝමල් බෙල් එකක් තමයි දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් ඒකටත් අදාළ සවුන්ඩ් ට්‍රැක් එකක් වගේ තියෙනවා නම් දාන්න පුළුවන්. මට එකක් හම්බුනේ නැහැ. ඒකයි මම නෝමල් බෙල් එකක් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ එහෙම හම්බුනොත් මටත් එවන්න. එතකොට ඒක මට මේකට දාලා අප්ඩේට් කරලා දෙන්න පුළුවන්. එතකොට පීරියඩ් 8ටම මේ විදිහට බෙල් එක සෙට් කරලා තියෙනවා. අපි තුමු ඊට පස්සේ තියෙන ඉස්කෝලේ ඇරෙන වෙලාව. ඉස්කෝලේ ඇරෙන වෙලාවටත් මෙන්න මේ විදිහට තියෙනවා. මම වෙලාව සෙට් කරලා ඉස්කෝලේ 1:00ට ඇරෙනකොට 1:28ට විතර මෙන්න මේක බෙල් එකක් ප්ලේ වෙනවා. ඔව් මේකේ අවසානයේට යෝධ තම්ප ගීතය තමයි ප්ලේ වෙන්න දාලා තියෙන්නේ. අපිට කැමති නම් ඒක උනත් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මට ඒ වගේ මොකක් හරි තමන් කැමති ස්කෝලට අදාළ සින්දුවක් මෙතනට දාන්න පුළුවන්. ඒතකොට ඒකට අදාළ ඩියුරේෂන් එකත් මෙතනින් දෙන්න ඕනේ. අපි ඒකත් බලමු ප්ලේ කරලා වැඩ කරන විදිය. ඔව් දැන් බලන්න 1:27යි ඔන්න දැන් 1:28ට මේක වැඩ කරනවා. මෙන්න මේ පළවෙනි බෙල් එකක් වගේ. කැමති නම් අපිට මේ බෙල් එක චේන්ජ් කරගන්න පුළුවන් වෙන බෙල් එකකට. එතකොට ඒක වැඩිලා තප්පර 10කට පස්සේ තමයි පාසල් අවසන් වෙන ගීතය ප්ලේ වෙන්නේ. யோவாது தம் අන්න ඒ වගේ තමයි මේක වැඩ කරන්නේ. අපි තුමු බැරි වෙලාවත් අපිට මේක උදේ ස්ටාර්ට් කරගන්න බැරි වුණා කියලා ඉස්කෝලේදී. ඒත් අපිට දැන් මෝර්නින් ඇසෙම්බලි එකේදී අවශ්‍යයි මේ ටික ප්ලේ කරගන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ස්ටාර්ට් now කියන එක දාලා මෙතනින් ස්ටාර්ට් කරපු ගමන් මේ ඔක්කොම ටික සාමාන්‍ය විදිහට ප්ලේ වෙනවා. එතකොට උදේට ඇහෙන අර සින්දුව විතරක් නැති වෙලා මේ ඉතුරු ටික ඔක්කොම ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍ය විදිහටම යනවා. කොයි වෙලේවත් මතක තියාගන්න මොනවා හරි ප්ලේ වෙනකොට අපිට හදිස්සියලා මෙන්න මෙතන මේ ප්ලේ එකෙන් නවත්තන්න යන්න එපා. එහෙම නැවැත්තුවාට පස්සේ මේකේ එරර්ස් එනවා. මේ ඒක නිසා අපි මොනවා හරි වෙලා මේක නවත්ත ගන්න ඕන නම් ස්ටොප් එක කරලා ආපහු මුලින් ඉඳන් ස්ටාර්ට් කරන්න වෙනවා. මේ ක්ලෝස් කරලා ස්ටාර්ට් කරන්න වෙයි. ඒ වගේ එරර් එකක් එනවා. මොකද ඒක ටිකක් හදන්න අමාරු දෙයක්. ඒතකොට මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට ඔයගොල්ලෝ දැන් දෙන්න. ඒතකොට මට පුළුවන් මේක අප්ඩේට් කරන්න. ඒතකොට මේකේ එරර්ස් තියෙනවා නම් මම මේක ෆ්‍රී දෙන්නේ. ඒතකොට මේක අපේ රටේ පාසල් වලට අත්‍යවශ්‍ය
දෙයක් නිසා මම දැකලා තියෙනවා මේ වගේ softwares ගොඩක් පාසල් පාවිච්චි වෙනවා දැනටත්. සමහරක් ඒවා සල්ලි දීලා ගත්ත ඒවා. එහෙම සල්ලි දීලා ගන්න බැරි පාසල් වලට මේක භාවිතා කරන්න පුළුවන්. මේක තව ඉම්ප්‍රූව් කරලා අපිට ඉතින් අනාගතයට පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතනවා. දැන් මේකේ අපි තුන් නව ප්‍රසංස්කරණ හරහා මේ කාලයන් වෙනස් වෙනකොට මෙන්න මෙතනින් කාලය ටික වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ඒතකොට අදාළ ඔඩියෝස් ෆයිල් වලත් කැමති නම් විදියට වෙනස් කරගන්න පුළුවන්, කස්ටමයිස් කරන්න පුළුවන් විදියට දෙයක් තමයි මම මේ බැලුවේ. ඒතකොට මේකට මට සහාය දක්වපු අයට මම ස්තුතිවන්ත වෙනවා මේක ඩෙවලොප් කරගන්න. අඩුපාඩු මේක ඉම්ප්‍රූව් කරගන්න ඕන දේවල් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මගේ නම්බරයට WhatsApp කරලා විස්තර දාන්න පුළුවන්. ස්තුතියි.